නැටුම් සංදර්ශන, වෙඩිමුර, රථ පෙරහැරවල්, පොලිසි පෙරහැරවල්, හමුදා පෙරහැරවල් මේ සියලු දේම සංකේතාත්මකව ආචාර කරමින් අපි මහා උජාරුවෙන් අපි මහා නිදහස් රටක් රාජ්‍යයක් විදියට සමරනවා. ප්‍රායෝගික නොවි සංදර්ශන පවත්ව ආගමක් පසුපස යන නිසා තමයි අපිට මේ දේ සිද්ධ වුනේ. බෞද්ධයන්යි කියා ගන්නා බහුතරයක් ජීවත් වෙන මේ රටේ මේ තරමට පිරිහෙන්න, මේ තරමට එන කොටා ගන්න, සමච්චල් කරන්න, ගරහන්න, නිନ୍ଦා අපහාස කරන්න, තව කෙනෙකුට පහත් කරලා තමන්ගේ වාසි ලාභ ප්‍රයෝජන ගන්න තමන් අදහපු බෞද්ධ ආගමෙන් තමන්ව හසුරුවලා තියෙන විදිය අපිට දැක ගන්න පුළුවන්. අස්පනායට පිටම අද සිද්ධ වෙන දෙයක් මේ වහල් බව නිසා ආගමික නායකයෝ පවා මයික් ඉස්සරහට ඇවිල්ලා, දේශපාලන පක්ෂ ඉස්සරහට ඇවිල්ලා, මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ දුක කියන්නත්, තමන්ගේ වෛරය ප්‍රකාශ කරන්නත් තරමට ප්‍රධාන හේතුව පරම සත්‍ය බුදුදහම මේ රටෙන්, මේ ලෝකෙන් තුරන් වීම. පරම සත්‍ය බුදුදහම තුල ගමන් නොකරන ජනතාවක් ඉන්න තැනක සිද්ධ වෙන්නේ බටහිර පන්නේට ජීවත් වෙන, සැප පසුපස දුවන, තනතුරු තාන්න මාන්න පසුපස දුවන සමාජයක් තමයි බිහි වෙන්නේ. බිහි වෙලා තියෙන්නේත් ඒක තමයි. ඒ தত্ত্বය ඇතිකරන්න සුද්ධ අපට දීලා දීපු ප්‍රධානම ලනුව තමයි අධ්‍යාපනය. ඒක සිද්ධ වෙන්නේ මොකද්ද? පාසලේ එක වසරේ ඉඳන්ම 1 වෙන්න, 2 වෙන්න, 3 වෙන්න, 4 වෙන්න. විශ්වවිද්‍යාල ගිහිල්ලා තව ඉහළට යන්න, තනතුරු තාන්න මාන්න දාලා තව ඉහළට යන්න. මේකෙන් සිද්ධ කරන්නේ හැම වෙලේම තව එකෙකු පරයලා තමන් උසස් තත්ත්වයටපත් වෙන කම්පිටිෂන් එකක් ඇති කරන ජීවන රටාවක්. එකම රටේ මිනිස්සු, එකම භූමියේ මිනිස්සු, එකම ජාතියක මිනිස්සු බෙදී වෙන් වෙනවා. ඒ මිනිස්සු දන්නේ නැහැ. ලාංකිකයා සල්ලි වලට වහල්, සැපට වහල්, ගේදොර ඉඩකඩම් වලට වහල්, යාන වාහන වලට වහල්, වෙළඳ ව්‍යාපාර වලට වහල්, තනතුරු තාන්න මාන්න වලට වහල්. ඒ සියලු දේම අපිට දීලා ගියපු බටහිර රටට වහල්. අදටත් මේ රටේ පාලනය කරන පාලකයෝ පිට රටවල් වල ගිහිල්ලා තමන්ගේ වහල් බව ප්‍රකාශ කරනවා, තමන්ගේ වහල් බව මුළු ලෝකෙටම පෙන්නනවා. කිසිම දෙයකට වහල් නොවි කොන්ද කෙලින් තියාගෙන යන්න පුළුවන් බුදුදහමක් දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ දහම තම තමන්ගේ ලාභ ප්‍රයෝජන අත්පත් කරගන්න, සැප පහසුව වෙනුවෙන් පාවිච්චි කරන්න තමයි ආගමිකයා පුරුදු වෙලා ඉන්නේ. මේ මුළු ලෝකෙටම වහල් වෙන්න අපේ කොන්ද කැඩුණු ප්‍රධාන තැනක් තියෙනවා. ඒ තමයි බුද්ධ ආගම. සමමෙත පතුරවලා පැවැත්මටම ඇති වහල් බවී මිදී නිදහස් වෙන්න දේශනා කරපු බුදුදහම දන්නේ නැතුව, තේරුම් ගන්න බැරුව විකෘති කරලා සතවර්ෂ ගණනාවක් සිට මේ පැවතන ආපු බුද්ධ ආගම මේ පිරිහීම තත්ත්වයට ප්‍රධාන වගකිය යුතු අංශය. ඔබ අදටත් මහානායකයන්ට වහල් ඔබ, අනුනායකයන්ට වහල් ඔබ, සංඝනායකයන්ට වහල් ඔබ, නිකායන්ට වහල් ඔබ, දානමාන පින්කම් කටයුතු වලට වහල් ඔබ, සැරසිලි සංදර්ශන වලට වහල් ඔබ, පෙරහැරවල් වලට වහල් ඔබ, වෙසක් සංදර්ශන, වෙසක් කූඩු, පොසොන් උත්සව මේ සියලු දේම උත්සව සංදර්ශන පමණයි. නිදහස් දිනය පවා උත්සව සංදර්ශන පමණයි. පරමාර්ථයක් නැහැ. මේ සියලු දේම සංකේතාත්මකයි. සියලු දේම බාහිර ලෝකේ ෂෝ එකට කරන දෙයක් පමණයි. තමන්ගේ ඇතුලේ බුද්ධ දහමත් නැහැ, නිවහල් බවත් නැහැ, නිදහස් බවත් නැහැ.